ඔයාලා හැමෝටම සුබ දවසක්. අද මම මේ පාඩම් මාලාවේ 6 වෙනි පාඩම හැටියට තමයි මේ පාඩම කරන්නේ. තවම අපි ආරම්භකීන් සඳහා මූලික කොටස් ටික තමයි සාකච්ඡා කරගෙන යන්නේ. ඒතර මුල් පාඩම් ටික ඔයගොල්ලෝ බැලුවේ නැත්නම් ඔයගොල්ලෝ ආරම්භකීන් නම් ඉංග්‍රීසි භාෂාවට ඔයගොල්ලෝ මුල් පාඩම් ටික බලලා තමයි මෙතෙන්ට එන්න ඕනේ. අපි කෙලිම පාඩමට යමු. ගොඩක් අය ප්‍රකාශ කරා මගේ වීඩියෝස් ටිකක් දිග වැඩි කියලා. ඒ වුණාට පාඩමක් ඒ ක්‍රමයට විස්තර කළොත් තමයි ඕගොල්ලන්ට භාෂාව අල්ලගන්න පුළුවන් වෙන්නේ. එතෙක් මෙතෙක් අපිට අල්ලගන්න බැරි වුණේ එවැනි පොඩි දේවල් අපේ අතින් මිස් වෙච්ච නිසා. අපි බලමු අද මම කරන්න බලාපොරොත්තු වෙන්නේ රැකියා ලිස්ට් එකක් සහ ඒ රැකියාවක් අපි විස්තර කරන්නේ කොහොමද? මම මේ පාඩම මේ වෙලාවේදී ගන්නේ රටේ දැන් තියෙන අර්බුදකාරී තත්ත්වයක්. හැම රැකියාවකටම ලොකු බලපෑමක් තියෙනවා. ඒ කියන්නේ කිසිදු කෙනෙකුට රැකියාවක් කරගන්න බැරි තත්ත්වයක් තමයි ඉදිරියේදී උදා වෙන්නේ. එතකොට ඕගොල්ලෝ බලන්න ඕගොල්ලෝ කරන රස්සාවල් මෙතන තිබේද? ඒ වගේම ඕගොල්ලෝ ඉදිරියේදී කරන්න හිතාගෙන ඉන්න රස්සාවක් මෙතන තියෙනවද? දැනට ඕගොල්ලන්ට මේ දැන් තියෙන කරන්ට් සිටුේෂන් එකත් එක්ක ඕගොල්ලන්ට ඒකේ බලපෑම කොහොමද ඇවිල්ලා තියෙන කියන එකත් පොඩ්ඩක් කල්පනා කරලා බලන්න. අපි මේක ඉස්සෙල්ලාම රැකියා ලිස්ට් එක අපි බලමු. රැකියාවන් වලට අපි කියනවා occupations කියලා. occupations. ඒතර මම මෙතන දාලා තියෙනවා රැකියාවන් කිහිපයක්. අපි ඉස්සෙල්ලාම බලමු ටක් ටක් ගාලා අපි බලාගෙන යමු. typist අකුරු මතක තබා ගැනීම සෑහෙන වැදගත්. typist කියන යතුරු ලේඛිකාව. butcher කියලා කියන්නේ මස් වෙලෙන්දා. මස් ඒ වගේම මස් මරන්නා කියන සතෙක් ඝාතනය කරලා ඌ මස් හැටියට විකුණන කෙනෙකුට අපිට butcher කියන්න පුළුවන්. carpenter වඩුවා. dress maker කියන්නේ ඇඳුම් සකසන්න. එක විලාසිතාවන් වලට ඇඳුම් අපි සකස් කරනවා. dress maker. greengrocer ඉලවලු විකුණන්න. photographer ඡායාරූප ශිල්පියා. electrician විදුලි කාර්මිකයා. florist කියලා කියන්නේ මිනි පෙටි සාප්පු හිමියා. නැත්නම් මිනි පෙටි සාප්පු වැඩ කරන ෆ්ලෝරිස්ට් කියලා ගන්න පුළුවන්. gardener වත්තක වැඩ කරන කෙනෙකුට නිකන් වත්තක සුද්ධ පවිත්‍ර කරලා වැඩ කරන කෙනෙකුට gardener කියතෑගි. උයන් පල්ලා. waiter hotel සේවකයා. announcer කියලා කියන්නේ නිවේදකයා. bakery එක වැඩ කරන කෙනෙක් වගේ කෙනෙකුට baker කියන්න පුළුවන්. soldier සොල්දාදුවා. soldier. optician කන්නඩි සාප්පුවක ඉන්න කෙනෙකුට ඔප්ටිෂියන් කියන්න පුළුවන්. සෙයිලර් නාවිකයා. ආටිස්ට් කියන්නේ කලාකරුවා. බාබර් කොණ්ඩ කපන්න ඒ වගේම කරන වෑමියා කියලා ගන්න පුළුවන්. හෙයා ඩ්‍රෙසර් කොණ්ඩ සකසන්න. ටීචර් ගුරුවරයා. එයා හොස්ටස් ගුවන් සේවිකාව. ඩ්‍රයිවර් රියදුරා. පයිලට් ගුවන් නියමුවා. මර්චන්ට් කියලා කියන්නේ වෙලෙන්දා. සාමාන්‍ය වෙලෙන්දෙකුට මර්චන්ට් කියන්න පුළුවන්. ෆිෂර්මන් දීවරයා. ස්ටෝන් බ්‍රේකර් කියලා කියන්නේ කළු ගල් වගේ එකක් කඩන පුද්ගලයෙකුට ස්ටෝන් බ්‍රේකර් කෙනෙක් කියලා කියන්න පුළුවන්. සයන්ටිස්ට් කියන්නේ සයන්ටිස්ට් විද්‍යාඥයා. ක්ලාක් ලිපිකරු. ආකිටෙක්ට් ගෘහ නිර්මාණ ශිල්පියා. සර්වයර් මිනින් දෝරුවා. පෝස්ට්මන් ලියුම් බෙදන්න. තොර ලියුම් බෙදන්න වගේම ඒකේ ප්‍රධානියාට අපි කියනවා පෝස්ට් මාස්ටර්. රෝඩ් මෙන්ඩර් සාමාන්‍ය මෙන්ඩ් කියලා කියනවා අලුත් වැඩියා කරනවට. රෙපයා වගේ වචනයක්. එතකොට රෝඩ් මෙන්ඩර් කියන්නේ පාරවල් අලුත් වැඩියා කරන්න. බස් කන්ඩක්ටර් බස් එකේ කොන්දොස්තර මහතා. ක්‍රේන් ඔපරේටර් දොඹකර නියමුවා. බිස්නස්මන් ව්‍යාපාරිකයා. පොලිස්මන් පොලිස් නියාමක. පොලිස් කොස්තපල් කියන්නේ පොලිස්මන්. එතන පොලිස් කාන්තාවක් නම් පොලිස් වුමන්. එතන ඒකිනෝ සාජන්ට්වරයා. සබ් ඉන්ස්පෙක්ටර් උප පොලිස් පරීක්ෂකවරයා. ඉන්ස්පෙක්ටර් පරීක්ෂකවරයා. එතකොට ඒ ක්‍රමයට අපිට හදන්න පුළුවන් රැකියාවල් ඒකේ ඉලක්කෙ උඩ තියෙනවා. ඊළඟට වොචර් මුරකරු. වොචර් කියන්නේ මුරකාරයා. මැනේජර් කළමනාකරු. ඩොක්ටර් වෛද්‍යවරයා. ඉංජිනේරු
වරයා. ඉංජිනියර් ඉංජිනේරුවරයා. ලෝයර් නීතිඥවරයා. ලෝයර් කියන්නේ නීතිඥවරයා. අපිට ඕන නීතිඥවරයාට ප්‍රොක්ටර් කියන්නත් පුළුවන්. ප්‍රොක්ටර් 41 බලන්න. 41 ජජ්. ජජ් කියලා කියන්නේ විනිශ්චයකරු. ජජ් කියන්නේ විනිශ්චයකරු. තව අපිට ගන්න පුළුවන් ජස්ටිස් කියලා වචනයකුත් තියෙනවා. විනිශ්චයකරු. member of parliament. පාර්ලිමේන්තු මන්ත්‍රී. member of parliament. පාර්ලිමේන්තු මන්ත්‍රී. ඔතෙන්දිම ගන්න පුළුවන් මිනිස්ටර්. මිනිස්ටර්. ඇමති. මිනිස්ටර්. ප්‍රයිම් මිනිස්ටර්. අගමැති. ප්‍රෙසිඩන්ට්. PRESIDENT ප්‍රෙසිඩන්ට්. සභාපති නැත්නම් ජනාධිපති. ඊළඟට කැෂියර්. කැෂියර් කියලා කියන්නේ මුදල් අය කැමියා. කමිෂනර්. කමිෂනර්. කොමසාරිස්වරයා. ප්‍රින්ටර්. ප්‍රින්ටර් කියන්නේ මුද්‍රණ ශිල්පියා. ප්‍රින්සිපල් විදුහල්පතිවරයා. කුක්. කෝකියා. කුක් කියන්නේ කෝකියා. එතකොට පළපුරුද්දක් සහිත කෝකියෝ කිහිප දෙනෙක් ඉන්නවා යම්කිසි ප්‍රධාන පෙළේ හොටෙල් එකක. ඒ වගේ පළපුරුද්ද සහිත කෙනෙකුට අපි කියන්නේ චෙෆ්. චෙෆ් ඒත් කෝකියා. කල්ටිවේටර් වගා කරුවා. වගා කරු. කල්ටිවේටර්. ඇසෙසර් තක්සේරු කරු. ට්‍රාන්ස්ලේටර් පරිවර්තකයා. ඇස්ට්‍රොලොජර්. ඇස්ට්‍රොලොජර් කියන්නේ දෛවඥයා. නැත්තම් එහෙම අපිට කියන්න පුළුවන් ඔය වෙලාවල් බලන්නේ ඇස්ට්‍රොලොජර්. ටැවර්න. ටැවර්න කියලා කියන්නේ තැබෑරුමක වැඩ කරන කෙනාට අපි කියනවා ටැවර්න. ඊළඟට සූත්සේයර්. සූත්සේයර් කියන්නේ පේන කියන්න. පාම් රීඩර්. පාම් කියන්නේ අල්ල. පාම් රීඩර් කියන්නේ අල්ල කියවන්න. ඒතර ශාස්ත්‍රකරු. ටින්කර්. ටින්කර් කියන්නේ ටින්කරින් වැඩ කරනවා නම් ටින්කර්. ෂූ මේකර්. සපත්තු සාදන්න. ඕනෑම හදන කෙනෙකුට මේක කීතෑගි. ඔය වත්තක සාමාන්‍යයෙන් රාජ්‍ය වැලි සංස්ථාවේ නැත්තම් පෞද්ගලික වතු යායක තනතුරු කිහිපයක් තියෙනවා. රබර් වත්තක නම් රබර් මේකර්. රබර් සාදන්නා කියන අර්ථයෙන් ඒක ටිකක් ලොකු තනතුරක් හැටියට තියෙන්නේ. ඊළඟට අපිට ගන්න පුළුවන් ටී මේකර්. තේ නිෂ්පාදනය කරන්නා කියන අර්ථය තමයි එන්නේ. ජර්නලිස්ට් මාධ්‍යවේදියා. ටෙයිලර්. ටෙයිලර් කියලා කියන්නේ ඇඳුම් අසන්නා. ප්ලාන්ටර් වැවිලි කරු. ඕනම ඉඩමක් අරගෙන ඉඩම වවනවා නම් පුද්ගලයෙක් එතකොට අයිතිකාරයටත් කියන්නේ කෙලින්ම ප්ලාන්ටර්. මැච් මේකර්. මැච් මේකර්. මැච් මේකර් කියන්නේ කපුවා. මැච් මේකර්. රිපෝටර්. රිපෝටර් වාර්තා කරු. රිපෝටර් කියන්නේ වාර්තා කරු. රයිටර් ලේඛකයා. මේසන් මේසන්වරයා. ලෙක්චරර් කතිකාචාර්යවරයා. ලෙක්චරර්. එකවුන්ටන්ට් ගණකාධිකාරීවරයා. දැන් වැදගත් වෙන්නේ මේ රැකියාවන් ලිස්ට් එක අරගෙන අපි කාගේ හරි රස්සාවක් විස්තර කරන්නේ කොහොමද? අපි දැන් බලමු මගේ තාත්තා ගුරුවරයෙක්. ඒත් අපි මුල් පාඩම් වලදී මගේ තාත්තා කියලා අපි ඉගෙන ගත්තා. my father. මගේ තාත්තා වේ නම් isනේ. my father is a teacher. අයගේ මාමා රියදුරෙක්. her uncle is a driver. ඔහු දක්ෂ කළමනාකරුවෙක්. he is a clever manager. he is a clever manager. ඔහු හොඳ ව්‍යාපාරිකයෙක්. he is a good businessman. he is a good businessman. අය කරුණාවන්ත හෙදියක්. අය කරුණාවන්ත හෙදියක්. she is a kind nurse. she is a kind nurse. එතකොට ඔය ක්‍රමයට අපිට ඕනම කෙනෙකුගේ රැකියාවක් කියන්න පුළුවන්. එතකොට ඔහු හොඳ රියදුරෙක්. he is a good driver. he is a good driver. ඔහු දුප්පත් කම්කරුවෙක්. ඔහු දුප්පත් කම්කරුවෙක්. he is a poor laborer. මේ ලිස්ට් එකේ එක නෑ laborer. ඔහු දුප්පත් කම්කරුවෙක්. එහෙමනම් ඔය ක්‍රමයට අපිට මේ රැකියා ලිස්ට් එක දාලා ඕන තරම් වාක්‍ය හදන්න පුළුවන්. එතකොට මේ පාඩමෙන් බලාපොරොත්තු වෙච්ච දේ තමයි is දාන්නේ කොහොමද? ඒ වගේම රැකියාවක් ඒකෙන් විස්තර කරන්නේ කොහොමද? ඒතර ඕනම කෙනෙකුගේ රැකියාවක් විස්තර කරන්න මේ රැකියා ලිස්ට් එක අරගෙන මේ වොකැබුලරි එක තමයි වැදගත් වෙන්නේ. ඒක අරගෙන අපිට ඒ විදිහට විස්තර කරන්න පුළුවන්. එහෙමනම් ඊළඟ පාඩමකින් මුණ ගැහෙන බලාගෙන මම සමු අරගෙන යනවා.